අපි බලමු හැමදාම ඔය නත්තල් නෑ හරිද ඔය හිතාගෙන ඉන්න විදියට හැමදාම කලයි කියලා අපි හිතාගෙන ඉන්නවා කවදා හරි දවසක වැඩියෙන්ම ජම්පරේ නැත්තම් වැඩියෙන්ම නඩු කන්නේ වසන්ත සමරසිංහ ඊළඟ පරිප්පු කණ්ඩ බලාගෙන ඉන්න ඕන රට විරුද්ධව එක පැමිණිල්ලක් දාන්න අභියෝග කර අභියෝග බොරු කියව ඉන්න එපා එක අභියෝගයක් දුන්නා වුණ පුළුවන් නම් දාන්න එක පැමිණිල්ලක් කියන්න දේවල් නැති වුණාම ඕගොල්ලෝ ඊට කලිනුත් හැදුවා මාව යවන්න තවත් බැරි වුණා ඒ නිසා චාමර පුළුවන් නම් ඇතුලේ දාන්න Okay, Honorable Vasanta Samarasinghe. ඒ තියෙන නිහතමානීත්වය කවුරුන් හෝ නිවටකමක් ලෙස කල්පනා කරලා අපිට කටයුතු කරන්න එනවා නම් ඒවාට පිළිතුරුත් ඉතාම ඉක්මනින් නීතිය හරහාම දෙන්න අපි සූදානම් බවත් මෙතන කිව යුතුයි. නැමතුමා ඔබතුමා හොඳ ඉගෙනගත්ත බුද්ධිමත් මිනිසෙක්. නමුත් ඔබතුමාටත් වරදින තැන් තියෙනවා. එළිය ගිහිල්ලා කතා කරනකොට අධිකරණ නැමතුමා අධිකරණයට ගරු කරන්න. පොයින්ට් රෙපෝට් එක දෙන්න. Okay, විනාඩි 9ක් කතා කරපු එක විනාඩි 1:00මාරක එඩිට් එකක් දාලා තියෙනවා යම් ටෙලිවිෂන් නාලිකාවකින්. ඒක සම්පූර්ණ අසත්‍ය කතාවක් මෙතුමා කියන්නේ. ඒක කොයිම ආකාරයකවත් අධිකරණයට අපහාස කිරීමක් කළා නැහැ. මම අධිකරණයට අපහාස කළා තියෙනවා නම් ඒක පැමිණිලි කරන්න තැන් තියෙනවා. ඔයාට කවදා හරි දවසක ඔය ටීවී එකේ තියෙන රෙකෝඩ් අරන් ඔයාට ජම්පර් රන්දන එක අන්දනවමයි. අන්න ඒක තියාගන්න ඔයා තමයි පළවෙනියට ජම්පර් ගහන්නේ. ඊළඟට ඕගොල්ලොන්ට අන්දන එක අන්දනවා කවදා හරි දවසක අන්දනවා අපි. විපක්ෂයට ඇත්ත වශයෙන්ම ලොකු භූමිකාවක් නැහැ. ඉස්සරහා මයික් කීපයක් විතරයි තියෙන්නේ. මං කෙලිම නම කියලා කියන්න දයසිරි ජයසේකර මන්ත්‍රීතුමා මෙතන හිටියනම් හොඳයි. පූර්ණ බොරුවක් කියනවා. ඊට පස්සේ යාම මාධ්‍ය ප්‍රකාශයක් දීලා කියනවා අපිට එහෙම් මෙහෙන් තොරතුරු එනවා. ඒ තොරතුරු අපි වැරදිලා කියලා තියෙන ඒවා වැරදි. දැන් මං අහනවා ජනතාවට ඔබලා තීන්දුව කරන්න කවුද පච කියන්නේ? වරද කල්ලිවරලා සොරි කිව්වයන් පස්සේ ඒකට සමාව දෙන්න බෑ. ඔබලාගේ අසත්‍යවල කාලය ඉතා ඉක්මනින් ඉවර වෙගෙන එනවා. දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න අසත්‍ය කරුණු වලටම හරියන මාධ්‍ය ජාලා කීපයක් තිබෙනවා. හැමට ඉහලින් ඇත්ත දකින්නවා කියලා කිව්වට ඒකට පේන්නේ බොරු විතරයි. අපේ තියෙන නිහතමානීත්වය කවුරුන් හෝ නිවටකමක් ලෙස කල්පනා කරලා අපිට කටයුතු කරන්න එනවා නම් ඒවාට පිළිතුරුත් ඉතාම ඉක්මනින් නීතිය හරහාම දෙන්න අපි සූදානම් බවත් මෙතන කිව යුතුයි. අවුරුදු 25ක් අධිකරණයේ ජීවත් වෙච්ච මිනිහෙක් මගේ පවුල් නඩත්තු කරේ කන්න බොන්න දුන්නේ ඒ අධිකරණ සේවයෙන් හම්බ වෙන සල්ලි වලින්. එහෙම නැතුව කාගෙන්වත් හොරා කාපුවා ආච්චිලා දීපු මැණික් මඬු අපිට තිබුණ නැති නිසා. එතකොට අපි දන්නවා ඒ අධිකරණයට ගරු කරන්න ඕන හැටි. ඒක නිසා මගේ ප්‍රකාශයෙන් කොටසක් සංස්කරණය කළා දාලා ඒ අසත්‍ය ප්‍රකාශයට උඩගෙඩි දෙන්න try කරලා තියෙනවා. ඒක දන්නේ නැහැ මේ අර ලෝ කොලෙජ් එකේ ප්‍රින්සිපල් විසින් එක්සෑම් පේපර් එක දීලා පාස් වෙච්ච කට්ටිය ඉන්නවා. ඒගොල්ලන්ට මේක තේරෙන්නේ නැහැ. වාහන 22ක් ලක්ෂ 280කට විකක් කුණු කොල්ලට විකුණපු වාහන වෙන්දේසිය කියලා. දැන් මේක කියලා සමාජ මාධ්‍යවල අර බොරු වතුර ණය මේක දැම්මට පස්සේ මගේ කතාවස්සේ බාධා නොකර ඉන්නවද? අර්චනා නෙමෙයි මේ වර්චනා අඩුම ගානේ දයාසිරි මන්ත්‍රීතුමාලා වගේ අය මේවා ගැන ටිකක් තොරතුරු හොයන්න එපයි. Tamanට වක්කීමක් තියෙන බෑ මේක හොයන්න පළාත් සභාවෙන් අහන්න තිබුණා. රටේ ජනතාවට බොරු කියන එක අද විපක්ෂයේ කාර්යභාරය කරගෙන. අධිකරණ නැමතුමා ඔබතුමා හොඳ ඉගෙනගත්ත බුද්ධිමත් මිනිසෙක්. නමුත් ඔබතුමාටත් වරදින තැන් තියෙනවා. එළිය ගිහිල්ලා කතා කරනකොට අධිකරණ නැමතුමා අධිකරණයට ගරු කරන්න. පොයින්ට් රෙපෝට් එක දෙන්න. Okay, Harsh. විනාඩි 9ක් කතා කරපු එක විනාඩි 1:00මාරක එඩිට් එකක් දාලා තියෙනවා යම් ටෙලිවිෂන් නාලිකාවකින්. ඒක සම්පූර්ණ අසත්‍ය කතාවක් මෙතුමා කියන්නේ. ඒක කොයිම ආකාරයකවත් අධිකරණයට අපහාස කිරීමක් කළා නැහැ. මම අධිකරණයට අපහාස කළා තියෙනවා නම් ඒක පැමිණිලි කරන්න තැන් තියෙනවා. මේ අර්ජුන නවත්තන්න කතා පොඩ්ඩක්. මේ ඔයාට කවදා හරි දවසක ඔය ටීවී එකේ තියෙන රෙකෝඩ් අරන් ඔයාට ජම්පර් රන්දන එක අන්දනවමයි. අන්න ඒක තියාගන්න ඔයා තමයි පළවෙනියට ජම්පර් ගහන්නේ. ඊළඟට ඕගොල්ලොන්ට අන්දන එක අන්දනවා කවදා හරි දවසක අන්දනවා අපි. අපි ඔය සමහර අය බොරු කිව්වා සමහර අය රිවර්ස් කරා කියලා අපි රිවර්ස් කරන්නේ නැහැ. අපි බලමු. හැමදාම ඔය නත්තල් නැහැ. හරිද? ඔය හිතාගෙන ඉන්න විදියට හැමදාම කලයි කියලා අපි හිතාගෙන ඉන්නවා. කවදා හරි දවසක වැඩියෙන්ම ජම්පරේ නැත්තම් වැඩියෙන්ම නඩු කන්නේ වසන්ත සමරසිංහ ඊළඟ පරිප්පු කණ්ඩ බලාගෙන ඉන්න ඔයා මට විරුද්ධව එක පැමිණිල්ලක් දාන්න අභියෝග කර අභියෝග බොරු කියව ඉන්න එපා එක අභියෝගයක් දුන්නා වුණ පුළුවන් නම් දාන්න එක පැමිණිල්ලක් කියන්න දේවල් නැති වුණාම ඕගොල්ලෝ ඊට කලිනුත් හැදුවා මාව යවන්න තවත් බැරි වුණා ඒ නිසා චාමර පුළුවන් නම් ඇතුලේ දාන්න Okay, Honorable Vasanta Samarasinghe. සමහර මහත්තුරු මතක තියාගන්න ඕන අයියා තමන්ගේ මගුල මහජනයාගේ මුදලින් කනකොට මල්ලිලා රොකට් ඇරියා මහජනයාගේ මුදලින් විනෝදාංශ විදියට. එහෙම රටක් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සමහර දේශපාලකයෝ තමන්ගේ විවාහ මංගල්‍ය කෑවේ රටේ ජනයාගේ මුදලින්. එහෙම මහත්තුරු ඇවිල්ලා අද මාලිමාවේ ආණ්ඩුවට බොරු බේගල් ඇදපාමින් චෝදනා කරමින් ඉන්නවා. ඉතිහාසයේ ඔයාලා කතා කරපු ඒ සියලු ගණදෙනු තමන්ට ඕනි තමන්ට ගැළපෙන තමන්ගේ අතයට ගණදෙනු කරපු ඒ සියලු දෙනාට දීපු දේවල් හොයන්න ඔයාලා මේවා අද 50 සම්මත කරලා තිබෙනවනම් කරගෙන යනවනම් මොකද ඔබේ කැමරුවට්ටුවත් එයා සමානව කරපු වංචනික දූෂිතයන්ට ටෙන්ඩර් මණ්ඩලය
ඇගැයිම් මණ්ඩලය ප්‍රතික්ෂේප කරපු ඒ කර්මාන්තය නැවත දෙනවා නම් ඔබත් යන්නේ ඒතර. හැබැයි ඔබ පාවිච්චි කරන උපක්‍රමයක් හොරකම වංචාව දූෂණය අල්ලලා පනත් ගේනවයි කිය. සමහරු සෝහන් ළඟින් යන්න බයයිනේ. සින්දු කී යන්නේ. ඔබතුමිය දැකලා තියෙනවද මහජන മന്ത്രി ධූරය විකුණපු മന്ത്രിවරු ලංකාවේ ඉන්නවා. අද මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. තමන්ගේ ළමයින්ට උගන්වන්න තියනවා කියලා. ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා දේශපාලනයට එන්නේ නැහැ කියලා අතයට ගනුදෙනුව කරගත්තේ. ඒ අතයට ගනුදෙනුව කරගත්තු කෙනා මාසෙකමාරයි മന്ത്രിකමට තිබුණේ. ඉතින් කවුරුත් දන්නෝ ලෝකෙම දැක්ක බොරුව සමාජගත කරන එකේ සීමාවක් තියෙන්න ඕන. ඊළඟට STC එක ලුණු ගෙනල්ලා ඒ 130ට තිබුණ ලුණු පෞද්ගලික අංශයට දීලා ලුණු කිලෝ එක 350ට වික්කේ කොහොමද කියන එක. ඒක ගැන පරීක්ෂණයක් තියෙනවා. සතෝසේ එක ඔඩිට් කරන ටෙන්ඩර් එක. සතෝසේ එක සිස්ටම් එක ඔඩිට් කරන ටෙන්ඩර් එක ජනාධිපති උපදේශක මහින්ද හුලංගමට කොහොමද ගියේ කියන එකත් තියෙනවා ප්‍රශ්නයක්. මෙන්න මේ විදිහට චෝදනා රාශියක් මේ ආණ්ඩුවට මේ කෙටි කාලය තුල ඇවිල්ලා තියෙනවා. බොරු කියන එකේ සීමාවක් තියාගන්න. ඔබතුමා දැන් කිව්වා සතොස්සේ විගණනයේ මට අහගෙන ඉන්න. සතොස්සේ විගණනයේ ටෙන්ඩරය දුමින්ද හුලංගම ජනාධිපතිවරයාගේ උපදේශක සමාගමට දුන්නා කියලා. ඔප්පු කළොත් ඇමතිකමෙන් අස් වෙනවා. මොකද කියන්නේ මන්ත්‍රීකමෙන් අස් වෙනවද? මන්ත්‍රීකමෙන් අස් වෙනවද? බොරු කියන්න එපා මහත්තයෝ. කවුද පිළිගත්තේ? බොරු කියන්න එපා. දුමින්ද හුලංගම කොහෙද පිළිගත්තේ? අභියෝගේ බාර ගන්නවද? මන්ත්‍රීකමෙන් යනවද? මොකද කියන්නේ? බොරු කියන පෙරක් නැතුව. එහෙනම් අද ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු 159 දෙනා තමන්ගේ පඩිය දානවා පක්ෂයට. පක්ෂයට දාලා පක්ෂෙන් බෙදා ගන්න. දැන් ඒකත් හරිනේ එතකොට. ඒකයි මේකේ තියෙන දෙකේ වෙනස මට කියන්න. කිසි වෙනසක් නැහැ. අපේ වරප්‍රසාද පනතේ පාර්ලිමේන්තුව කියවලා බලන්න. 11 වෙනි වගන්තිය. බොහොම පැහැදිලිව තියෙනවා. තමන්ගේ දේශපාලන පක්ෂයකට මේ මුදල් බැරකරන්න පාවිච්චි කරන්න බෑ. 11 වෙනි වගන්තියේ නම් එහෙම කාරණයක් නෑ ගරු මන්ත්‍රීතුමා. 10ත් එහෙම එකක් නෑ. ඉන්න ඔය වැරදි එකක් අරන් ඉන්නේ. මට මේ වෙලා තියෙනවා. 10 වෙනි වගන්තියේත් එහෙම එකක් නෑ ඉතින්. හරි ඔබතුමාට මන් දෙන්න. අපි ඒ ගෞරවය තියාගන්න. වැරද්දක් අපි අදින් සිද්ධලා තියෙනවා නම් ඒක පිළිගැනීම සාධාරණයි. පාර්ලිමේන්තුව විසින් 2018 මාර්තු 7 අනුමත චර්යා ධර්ම පද්ධතිය මේකද තියෙනවා ඔබ ගාව. ඔබතුමා ගාව තියෙනවා. නෑ ඒක තමයි තියෙන්නේ. මේ දෙක තුනම අපි ගාව තියෙනවා. එතුමා මුලින් කිව්වේ පාර්ලිමේන්තු වරප්‍රසාද පනත 11යි කියලා. ඒක එහෙම නෙවෙයිනේ දැන්. ඊට පස්සේ ආචාර්ය ධර්ම පද්ධතියක් ගැන කියනවා. ඒ ආචාර්ය ධර්ම පද්ධතියේ එතුමා කියන දෙයි අපේ තත්ත්වයේ හාත්පසින් වෙනස්නේ. තනිකර ගජ බින්නන්නේ ගැව්වේ 80 ගානේ ගන්නෑ කියලා. අතුම තරමින් ওই ආචාර්ය ධර්ම පද්ධතිය පිළිපදින්න පුරුදු වෙන්න. පැය 24ක් යන්න කලින් දයාසිරිගේ දෙවෙනි බොරුව මේ. අන්න අස්පන අපිට ඔප්පු කරා. මේගොල්ලෝ මේකේ කිරිබැක් කෑවේ නැතුව විතරයි. රටේ අග්‍රවිනිශ්චයකාරතුමියව ගෙදර එළෙව්වේ මේගොල්ලෝ. ඒගොල්ලෝ දැන් කතා කරනෝ ඇඟිලි ගහන්න එපාලු, බලපෑම් කරන්න එපාලු, අධිකාර නැමැතුමා නිස්සද්දව ඉන්නලු. මේගොල්ලොන්ට එහෙම කියන්න නැගිටින්නවත් අයිතියක් නැහැ. මේ දයාසිරිලා මේගොල්ලෝ නැගිටින්න අයිතියක් නැහැ. එහෙම කතා කරන්න මොකද හේතුව? රනිල් වික්‍රමසිංහලා රාජපක්ෂලා නීතිය උඩ läග්ගා. අල්ලස් කොමිසමේ ඒගොල්ලෝගේ යාළුව දාගත්තා. අල්ලස් කොමිසමේ සභාපති අල්ලස් ගත්ත වාහනක ලස් කරපු කොම්පැනි වාහනයක් ගත්තා. බල්ලෝගේ එන්න පිටරට සිංගප්පූරුවට ගුවන් යාන ඇරියා. ශිරන්සි වික්‍රමසිංහගේ සහෝදරයාට. දැන් අපේ සේවයට මහ ජනතාවට අපි ලබන දීමනාව අපේ කැමැත්තෙන් පක්ෂ අරමුදලට දීලා බෙදන එක වැරදිලු. දයාසිරිගේ මෙතඩ් එකට ඊළඟට ගියයිද දන්නේ නැහැ. එහෙම කියපු එකට මම සමාවිල්ලනවා. ඒ ගැන මම කනගාටු වෙනවා. මම ඒක කිව්වේ වැරද්දගෙන. ඒක එහෙම නෙමෙයි යහම මෙහෙම කියලා. ඒක දයාසිරි මෙතඩ් එක දැන්.